ආයි ඔන්න තවත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. දියැලක් බලන්න තමයි අද යන්න ලැහත් වෙන්නේ. ගැලණිගිනි ඇල්ල කියන දියැල්ල බලන්න තමයි අද මේ උදේ පාන්දරම යන්න ලැහත් වෙන්නේ. අපි එහෙනම් ගම්පොළ කඳු මුදුනේදී හම්බෙන්නේ. මම දැන් ඉන්නේ ගම්පොළ අම්බුලුවාවට යන කන්ද පාවල තමයි හරියට මම දැන් ඉන්නේ. ගම්පොළ සිට නුවරඑළියට යනකොට හම්බෙන පුස්සෙල්ලාව කියන නගරයෙන් හැරිලා පෙරට්ටාසි කියන ගම්මානයට යන පාරේ කිලෝමීටර් 15ක් විතර යනකොට තමයි මේ දියැල්ල හම්බෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟට හම්බෙමු පෙරට්ටාසි කියන ගම්මානයට යන පාරේ. මම හරියටම උස්සල්ලාව ඉඳන් පෙරට්ටාසි කියන ගම්මානයට යන මාර්ගයේ අතරතුර එක් ස්ථානයක. ඉතින් හිතුවටත් වඩා හරිම ලස්සන පරිසරයක් තමයි මේ මාර්ගයේ තියෙන්නේ. පාර දෙපැත්තේ හරිම ලස්සන ලොකේෂන් ගොඩක් බලා ගන්න පුළුවන් වුණා මේ එන අතරමඟ. ඉතින් අපි ගිහින් බලමු ගැලණිගිනි ඇල්ලට මොන වගේ view එකක්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. सपने बदे राहें कठिन लेकिन हौसला है मैं कभी ना गिरूं अंधेरा घना पर रोशनी भी है जिसमें जो මේ පෙරට්ටාසි කියන පාරේ එනකොට සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක් විතර අවසාන හරිය පාරේ පාර පොඩ්ඩක් අබලන් ඒ වුණාට සාමාන්‍යයෙන් බයික් එක්ක වගේ නම් කිසිම ගැටලුවක් නැතුව මේ පාරේ යන්න පුළුවන්. කාර් එකක් වගේ ඉද්දි නම් පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට ගමනේ අවසානයට යනකම් ගැටලුවක් නැතුව ය아가න්න පුළුවන් මේ පාරේ. බස් එකකට වුණත් එන්න පුළුවන් හැකියාව තියෙනවා මේ මාර්ගයේ. ඔන්න ඉතින් අපි ගැලණිගිනි ඇල්ල පේන මානෙටම ඇවිල්ලා ඉන්නවා. අද හරිම ලස්සන කාලගුණයක් තමයි තියෙන්නේ. ඒක නිසා ලොකු අවුවකුත් නැහැ, වැස්සකුත් නැහැ. සෞම්‍ය දේශගුණයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන් මේ දියැල්ලේ. ඒත් එක්කම මට පේනවා පුනා ඇල්ල රම්බොට තියෙන පුනා ඇල්ලත් මට මෙතෙන්ට පේනවා. හරියටම කිව්වොත් මම මේ අත දික් කරන් ඉන්න දිශාවෙන් තමයි මට පේන්නේ පුනා ඇල්ල. මම එතන පුනා ඇල්ල වීඩියෝ එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට පේන විදිහ. ඈතින් පේන්නේ අපිට පුනා ඇල්ල. පුනා ඇල්ලට යන මාර්ගය ටිකක් ප්‍රධාන මාර්ගයෙන් ඇතුළට යන්න ඕන. මේ මාර්ගය ටිකක් අසීරු මාර්ගයක්. රම්බොඩ ඇල්ල වගේ නෙමෙයි. රම්බොඩ ඇල්ලත් නම් තම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ප්‍රධාන මාර්ගයේ ඉඳන්. පුනා ඇල්ලට යද්දී ටිකක් අපහසුයි මාර්ගය. ඒක නිසා පොඩ්ඩක් කලින් මාර්ගය ගැන පොඩ්ඩක් හොයලා බලලා මේ දියැල්ලට යනකොට යන්න ඕන කට්ටිය. ඉතින් අපි දියැල්ල ගාවට තව පොඩ්ඩක් කිට්ටු වෙලා ෆොටෝස් ටිකක් එහෙම ගන්නත් අද බලාපොරොත්තු වෙනවා මම. අපි දියැල්ල කිට්ටු කරලා හම්බෙමු. මම view point එකේ එන්න පුළුවන් උපරිම පහළටම ඇවිල්ලා තියෙන්නේ. තවත් චුට්ටක් පහළට යන්න පුළුවන්. එතෙන්ටත් අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු කොහොමද view එක කියලා.
මේ අපිට ඈතින් දිස්සෙන්නේ කොත්මලේ ජලාශය. දැන් මම කතා කරපු දියඇලි වලින් තමයි මේ ජලාශය නිර්මාණය වෙලා තියෙන්නේ. අද මම දියඇල්ලේ ෂූට් එකක් කරන්න හිතාගෙන ආපු හින්දා මම අද ගෙනල්ලා තියෙනවා කැමරා ට්‍රයිපෝඩ් එකක්. එතකොට මං ගාව තියෙන Nikon D3400 කියන කැමරාවත් මං ගෙනල්ලා තියෙනවා කිට් ලෙන්ස් එකත් එක්කම. අපි බලමු කැමරාව ට්‍රයිපෝඩ් එක සෙට් කරලා මෙතන ඉඳන් දියඇල්ලේ ෆොටෝ කිහිපයක් අරන් බලමු අපි. මේ පේන්නේ මම ගැරණිගෙන ඇල්ලේ ගත්තු ෆොටෝස් කිහිපයක්. ගැරණිගෙන ඇල්ල බලන්න ගියපු ගමනේ ගත්තු සියලුම ෆොටෝස් ඔය කට්ටියට මගේ Facebook page එකෙන් බලා ගන්න පුළුවන්. මම description එකේ දාලා තියෙනවා Facebook page එකේ link එක. Facebook page එකත් follow කරලා තියාගන්න. එතකොට මම දාන ෆොටෝස් ඔය කට්ටියට ඉක්මනින් බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි අපේ ගමනේ අවසානයට ඇවිත් තියෙනවා. අපි අද ආයේ ගැරණිගෙන ඇල්ල බලන්න. ඊට අමතරව ඔය කට්ටියට පුනා ඇල්ලත් මෙතෙන්ට දිස්සන හැටි බලා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව කොත්මලේ ජලාශය මෙතෙන්ට හරි ලස්සනට පේනවා. ඒකත් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව මම දියඇල්ලේ කැප්චර් කරපු ෆොටෝස් කිහිපයක් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් මම ඔය කට්ටියකින් සමු ගන්නවා. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ තවත් travel video එකක් දාපු ගමන් ඔය කට්ටියට බලන්න පුළුවන්.